අද කතාව පානදුර ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ඉදි කරලා තියෙන ගොඩනගලා තියෙන හෙළ බොදුන් හලට අදාළ ගොඩනැගිල්ල තවමත් බැහැර කළා නැහැ. ඒ කටයුත්ත වෙනුවෙන් අවුරුදු 5කට ආසන්න කාලයක් මේ ගොඩනැගිල්ල වහලා දාලා තියෙනවා. ඉතින් අපි යෝජනා කරනවා කෘෂිකර්ම අමාත්‍යවරයාට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට මේ ගොඩනැගිල්ල අපේක්ෂිත අරමුණ ඉටු කර ගැනීම සඳහා බැහැර කරන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් යෝජනා කරන්න ගොවිජන සේවා මධ්‍යස්ථානවල තියෙනවා කාන්තා සමිති. ඒ කාන්තා සමිතිවල ඉන්න අඩු ආදායම්ලාභී කාන්තාවෝ. ඒ අයට ආහාර නිෂ්පාදනය පිළිබඳ පුහුණුවක් විශේෂයෙන්ම ලංකාවේ ආහාර සංස්කෘතියක් තියෙනවා. ඒ ආහාර සංස්කෘතිය අදාළ විශාල ආහාර පරාසයක් තියෙනවා. කැවුම් කොකිස් වල ඉඳලා මුං අලුව ඉඳලා කිරිබත්, මුල් කිරිබත්, ඇඹුල් තියල්, ඒ කියන්නේ විවිධ පළාත්වල විවිධ රසයෙන් යුතු විවිධ ගුණයෙන් යුතු ආහාර වර්ග තියෙනවා. ඒක නිසා පානදුරේ මේ මධ්‍යස්ථානයේ අපිට පුළුවන් පානදුරේ ජනතාවට ඒ විවිධ රසයෙන් යුතු විවිධ ගුණයෙන් යුතු විවිධ සමාජ කණ්ඩායම් වල විවිධ සංස්කෘතීන් වල ආහාර නිපදවන වෙළඳම් කරන බෙදා හරින මධ්‍යස්ථානයක් බවට මෙතන පත් කරන්න. ඒක නිසා අද අපි ඒ ස්ථානයට ගිහිල්ලා ඒ තැන අපි ඔබට පෙන්වන්නම්. ඊට පස්සේ ඔබ තීරණය කරන්න මේ ගාලු පාරේ පානදුරේ ඉඳලා කිලෝමීටරයක් විතර වාද්දුව දෙසට යනකොට ගොඩබිම පැත්තේ තියෙන ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ඉදිරිපිට ඉදි කරලා තියෙන මේ ගොඩනැගිල්ල ඒ කියන්නේ ආණ්ඩුවේ වැඩපිළිවෙලක් ලෙස රජයේ වැඩපිළිවෙලක් ලෙස මේක ආරම්භ කරන්න කියන යෝජනාව තමයි අපේ තියෙන්නේ. මේ තියෙන්නේ පානදුර ගොවිජන සේවා මධ්‍යස්ථාන භූමියේ පිහිටි එම දෙපාර්තමේන්තුවෙන් ඉදි කරපු හෙළ බොදුන් හලකට අදාළ ගොඩනැගිල්ල. මේකේ කාමර දෙකක් තියෙනවා. මම හිතන්නේ හදලා අවුරුදු 5කට වැඩි. ඒ හදපු දවසේ ඉඳලා මම හිතන්නේ සතියක් විතර ඇරලා තිබුණා කුලියට දීලා ඒක ප්‍රතිපත්තියට එකඟ නොවන නිසා අවසානයේ නැවත පවරා ගත්තා. ඉතින් මේ ගොඩනැගිල්ල දෙනවා නම් කාට හරි ඒ කියන්නේ අපි කියමුකෝ සහනාධාර ලබන පවුල් දෙකක් කියලා. එතකොට සහනාධාර තත්ත්වය මුදව ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා කෙනෙක්ගේ ජීවන තත්ත්වය නගා හිටවන්න මේ කටයුත්ත කරන්න පුළුවන් කියලා තමයි අපේ යෝජනාව තියෙන්නේ. ඒක නිසා කරුණාකරලා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අපි කියන්නේ මේක කාට හරි කියන්නේ අඩු ආදායම්ලාභියෙක්ට හරි මේක කරන්න සුදුසු කෙනෙක්ට හරි මේ කටයුත්ත පවර්ලා දෙන්න කියන කතාව තමයි අපිට කියන්න තියෙන්නේ.